ඔන්න ඔයාට ඊශ්‍රයිල්ලට යන්න රැකියා අවස්ථාවක් ලැබුණා. ඉතිං දැන් ඊළඟට කරන්න මොකක්ද. කුවන් ටිකට්පත් වෙන් කරගත්තා වේසා ඇතුළු ලිය කියවිලි සූදානන් කරගත්තා දැන්තින්නේ බෑග් ටික පැක් කරගන්න වෙලාව. නමුත් ඔයාට ඇත්තරම වැදගත් වෙන සමහර දේවල් ඔයාට මග හැරෙන්න පුළුවන් කියල හිතුවද. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඊස්ට්‍රයිලයට රැකියාවකට යන ඕනම කෙනෙක් තමන්ගේ ගමන් මල්ලට අනිවාර්යම එකතු කරගත යුතු දේවල් මොනවද කියලයි. වැදගත් ලිය කියවිලිවල ඉඳන් ඇඳුම් පැළඳුම් කෑමබීම සල්ලි මුදල් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා හැමදේම අපි මේ වීඩියෝ එකින් සවිස්තරාත්මකව කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසානය වෙනකන්ම බලන්න අමතක කරන්න එපා. මොකද මේ තොරතුරු ඔයාගේ ගමන ගොඩක් පාසු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පළමුවනි සහ වැදගත්ම කොටස තමයි ලිය කියවිලි. මේක ඔයාගේ මුළු ගමනේම තීරණාත්මකම පියවර. මෙතනදි පොඩි හෝ වැරදීමක් වුණොත් ඔයාට එයාපෝට් එකෙන්ම හැරිලා ගෙදර එන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔයා ඊස්ට්‍රයිලයට ඇතුළු වෙන දවසින්දන් ඔයාගේ පාස්පෝට් එකට අවම වශයෙන් තව මාස 6ක කාලයක්වත් වලංගු කාලය ඉතිරි වෙලා තියෙන්න ඕනේ. ඊට අඩුනම් ඔයාට රටට ඇතුළු වෙන්න ලැබෙන්නේ නැහැ. ඔයාගේ ඔරිජිනල් පාස්පෝට් එකට අමතරව ඒකේ පැහැදිලි ෆොටෝකොපි 2 3 ප්‍රින්ට් කරලා වෙන වෙනම තැන්වල තියාගන්න. එකක් ඔයාගේ අත්බෑගේ හෑන්ඩ් ලගේජ් එකේ දාගන්න. තව එකක් ලොකු බෑගේ මෙයින් ලගේජ් එකේ දාගන්න. මොකක් හරි හදිසියකදී පාස්පෝට් එක නැති වුණොත් හරි සොරකම් කෙරුවොත් මේ කොපියක් ළඟ තියෙන එකෙන් ලොකු ප්‍රශ්න ගොඩකින් බේරෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ගුවන් ටිකට් පතේ ප්‍රින්ට් අවුට් එකක් අනිවාර්යෙන්ම අතේ තියාගන්න. ෆෝන් එකේ ඩේටා වැඩ නොකළොත් බැටරි බැස්සොත් ප්‍රින්ට් කරපු ටිකට් එක ළඟ තිබුණොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා යන ෆ්ලයිට් එක මැදදි වෙනත් රටක නවත්වනවනම් ට්‍රාන්සිට් එකක් එහෙම තියෙනවනම් ඒ හැම විස්තරයක්ම හොඳින් මතක තියාගන්න අමතක කරන්න එපා. ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ කීයටද කොතනින්ද කියන එක කලින්ම දැනගෙන ඉන්න. ඔයා යන්නේ වන් වේ ටිකට් එකකින්ද නැත්නම් රිටර්න් ටිකට් එකකුත් එක්කද කියන එක ඔයාගේ ඒජන්සි එකෙන් හරි සේවා යෝජකයාගෙන් එහෙම නැත්නම් එම්ප්ලොයිගෙන් කලින්ම අහලා දැවුරු කරගන්න අමතක කරන්න එපා. මේක තමයි ඔයාගේ වටිනාම ලේඛනය. නිවැරදි වීසා බලපත්‍රයක් නැතුව ඊස්ට්‍රයිලයට යන්න උත්සාහ කළොත් ඔයාව එයාපෝට් එකකින්ම හරවල එවන්න හරි එහෙම නැත්නම් රැඳවුම් මධ්‍යස්ථානයකට යවන්න ඉඩ තියෙනවා. වීසා එකේ ඔයාගේ නම, සේවා යෝජකයාගේ නම, ලිපිනය, ඔයාගේ පාස්පෝට් එකේ තියෙන විස්තර එක හරියට ගැලපෙනවද කියලා දෙපාරක් බලන්න. එක අකුරක් හරි වැරදිලා තිබුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. වීසා එකේ කාලය ඉක්ුත් වෙන දවස මතක තියාගන්න අමතක කරන්න එපා. ඒක ඉවර වෙන්න කලින් නැවත අලුත් කරගන්නේ කොහොමද කියන එක ඔයාගේ සේවා යෝජකයා එක්ක කලින්ම කතා කරගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ හැම වැදගත් ලියවිල්ලක්ම ස්කෑන් කරලා ඔයාට ඕනම වෙලාවක ලොග් වෙන්න පුළුවන් ඔයාගේම ඊමේල් එකකට හරි එහෙම නැත්නම් Google Drive එකකට දාලා තියාගන්නත් අමතක කරන්න එපා. මේවට අමතරව ඔයාගේ රැකියා ගිවිසුම ජොබ් කොන්ට්‍රැක්ට් එක, සේවා යෝජකයාගේ දුරකථන අංක සහ ලිපින, පොලිස් වාර්තා සහ වෛද්‍ය වාර්තා සියල්ලම එකම ෆයිල් කවර් එකක දාලා ලෑස්ති කරගන්නත් අමතක කරන්න එපා. එයාපෝට් එකේදී නිලධාරී කිල්ලුවොත් ලේසියෙන්ම ඇදලා ගන්න පුළුවන් තැනක මේවා තියාගන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එකේ දෙවැනි කොටස තමයි ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ. රටට ගිහිල්ලාම ඇඳුම් ගන්නවා කියලා ගොඩක් අය හිතනවා. හැබැයි ඊස්ට්‍රයිලයේ බඩු මිල සහ ඇඳුම් මිල ගොඩක් වැඩි. ඒ නිසා අනවශ්‍ය විදිහට පළමු මාස කිහිපේ සල්ලි වියදම් කරගන්නේ නැතුව අවශ්‍ය ඇඳුම් මෙහෙන්ම අරන් යන එක තමයි නුවණට හුරු. ඔයා වැඩ කරන ස්ථානයට ගැලපෙන ඇඳුම් මොනවද කියලා කලින් අහලා දැනගන්න. සාමාන්‍යයෙන් හොඳින් මැදපු කමීස, කලිසම් හරි සේවා ස්ථානයට සුදුසු ඇඳුම් කට්ටල 4-5ක්වත් අරගෙන යන්න අමතක කරන්න එපා. එතකොට මුල් දවස්වල රෙදි සෝදගන්න අපහසු වුණත් ඔයාට පාවිච්චි කරන්න ඇඳුම් ඉතිරි වෙනවා. කාමරේ ඉන්නකොට සහ නිදහස් වෙලාවට අඳින්න සැහැල්ලු ඇඳුම්, ටී-ෂර්ට්, ෂෝට්ස් වගේ දේවල් අරගෙන යන්න. ලංකාවේ වගේම ඊස්ට්‍රේලියාවේ ගිම්හාන කාලයට එහෙම නැත්නම් සමයයකට තද රස්නයක් තියෙන නිසා ඇඟට පහසු කපු ඇඳුම් තෝරගන්න අමතක කරන්න එපා. ඔයා ඊස්ට්‍රේලියාවට යන්නේ අවුරුද්දේ මොන කාලෙද කියන එක ගොඩක් වැදගත්. විශේෂයෙන්ම කියනවනම් ජූනි ඉඳන් සැප්තැම්බර් වෙනකන් තියෙන ගිම්හාන කාලය. ඒ දවස්වලට රස්නය සෙල්සියස් අංශක 35ට වඩා වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
හැබැයි දෙසැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකම් තියෙන ශීත කාලේ වින්ටර් එකේදී ජෙරුසලම වැනි ප්‍රදේශවලට හිම පවා වැටෙනවා. ඒ නිසා ඔයා යන කාලයට ගැලපෙන විදියට හොඳ ජැකට් එකක් හෝ ශීත කාලයට අඳින්න ඇඳුම් ලෑස්ති කරගන්න අමතක කරන්න එපා. වැඩ කරන තැනට දාන්න පහසු සපත්තු දෙකකුයි සාමාන්‍ය ගමන් බිමන් වලට දාන්න සෙරෙප්පු දෙකකුයි සහ සපත්තුයි අරන් යන්න අමතක කරන්න එපා. ඊශ්‍රායලය කියන්නේ ගොඩක් ඇවිදින්න සිද්ධ වෙන රටක්. ඒ නිසා කකුලට අපහසුම අලුත්ම සපත්තු දාලා කකුල් තුවාල කරගන්න නැතුව දාලා පුරුදු පහසු සපත්තු අරගෙන යන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එකේ තුන්වැනි සහ වැදගත්ම දේ තමයි සෞඛ්‍ය කියලා කියන්නේ. ඊශ්‍රායලයේ වෛද්‍ය සේවා ඉතාමත් මිල අධිකයි. ඒ වගේම භාෂා ප්‍රශ්නත් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ලෙඩ වුණාම බෙහෙත් හොයනවට වඩා කලින්ම සූදානම් වෙලා යන එක තමයි හොඳම දේ. ඔයා නිතරම ගන්නා විශේෂිත ඖෂධ වර්ග තියෙනවා නම් අවම වශයෙන් මාස 3කට හරි එහෙම නැත්නම් මාස 6කට සෑහෙන ප්‍රමාණයක් මෙහෙන් අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ්ස් ඒ රටේ ෆාමසි වල නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ වෛද්‍යවරයා ලියපු ඉංග්‍රීසි බසින් ඇති බෙහෙත් වට්ටුරු එහෙම නැත්නම් ඩොක්ටර්ස් ප්‍රිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න අමතක කරන්නත් එපා. එතකොට එයාපෝට් එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊශ්‍රායල් ලව්ව ගොඩක් තදයි. ඒ නිසා හොඳ හිරු ආවරණ ක්‍රීම් එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. වියලි දේශගුණය නිසා ඔයාගේ තොල් පැලෙන්න පුළුවන් හින්දා ලිප් බාම් එකක් ළඟ තියාගන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම කියනවා නම් ඔයා පැනඩෝල්, සෙම්ප්තිෂාවට ගන්න බෙහෙත්, බඩේ කැක්කුමට හෝ බඩ යාමට ගන්න බෙහෙත්, පැණි බෙහෙත්, ඒ වගේම තමයි ප්ලාස්ටර් සහ ජීවනී පැකට් කිහිපයක් පොඩි බොක්ස් එකකට දාලා අරගෙන යන්න. මේවා බෑග් එකේ ලොකු ඉඩක් ගන්න නැති වුණාට හදිසියකට මහඟු උපකාරයක් වේවි. අද වීඩියෝ එකේ 4 වෙනි කොටස තමයි කෑම බීම කියලා කියන්නේ. ගොඩක් අය කියනවා එහෙ ගිහින් කෑම කන්න පුරුදු වෙන්න පුළුවන් කියලා. හැබැයි මුල්ම සති කිහිපෙදී ගෙදර මතක් වෙද්දී ලංකාවේ රහට කෑම කන්න ලොකු ආසාවක් එන එක සහතිකයි. ඔයා 3-5 මිරිස් කුඩු, කහ කුඩු, කොරකා, කරපිංචා වගේ දේවල් හොඳින් වේලලා වැකුම් පැක් කරලා අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා උම්බලකඩ, වේලපු හාල් මැස්සෝ, බැදපු සීනි සම්බෝල, ඒ වගේම ලුණු මිරිස් වගේ දේවල් හොඳින් සීල් කරලා අරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳින් ඇසුරුම් කළ වියලි ආහාර ද්‍රව්‍ය ගෙනියන්න අවසර තියෙනවා. හැබැයි තියර ಜಾති, අමු එළවලු, පළතුරු, මස්මාළු ගෙනියන්න එපා. ඒ වගේම තමයි අද වීඩියෝ එකේ 5 වෙනි කොටස. මේක තමයි සල්ලි සහ මුදල් කියලා කියන්නේ. ලංකාවේ රුපියල් ඊශ්‍රායලට අරන් ගිහින් මාරු කරන්න හිතන්නවත් එපා. මොකද ලංකාවේ සල්ලි එහෙදි මාරු කරගන්න එක ඉතාමත් අපහසුයි. ලංකාවෙන් පිට වෙද්දී ඔයා ඇමරිකානු ඩොලර් අරගෙන යන්න. ඊශ්‍රායලයට ගියාට පස්සේ ඩොලර් එහි මුදල් ලේඛක වෙන ඊශ්‍රායල් ෂෙකල් වලට ලේසියෙන්ම මාරු කරගන්න පුළුවන්. මුල් මාසේ වියදම් වලට සෑහෙන මුදලක් අතේ තියාගන්න. ඔයා ළඟ තියෙන බැංකු කාඩ්පත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා වළංගුද කියලා ලංකාවේ බැංකුවෙන් කලින්ම සක්‍රිය කරගෙන යන්න. ඔයාට පළමු මාසේ පඩි වැටෙන්න කලින් එහි බැංකු ගිණුමක් අරින්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඒකට ඔයාගේ සේවා යෝජකයා උදව් කරනවා. ඒ සඳහා ඔයාගේ පාස්පෝර්ට් එක සහ වීසා ලියකියවිලි අවශ්‍ය වෙනවා. අද වීඩියෝ එකේ වැදගත්ම දේ තමයි ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා කියන්නේ. ලංකාවේ ප්ලග්ස් ඊශ්‍රායලයේ සොකට්ස් වලට කෙලින්ම ගහන්න බෑ. ඊශ්‍රායලයේ පාවිච්චි වෙන්නේ Type H කියන ප්ලග් වර්ගයයි. ලංකාවෙම හොඳ යුනිවර්සල් ඇඩැප්ටර් එකක් හරි මල්ටි ප්ලග් එකක් හරි මිලදී ගෙන යන්න. එහෙ ගිහින් ගන්න ගියොත් ලොකු ගණන් වෙන්න පුළුවන්. ගුවන් ගමනදී සහ එයාපෝට් එකේ ඉන්නකොට ෆෝන් එක චාර්ජ් කරගන්න පවර් බෑන්ක් එකක් අනිවාර්යෙන්ම ඕනේ. හැබැයි මතක තියාගන්න පවර් බෑන්ක් එක දාන්න ඕනේ ඔයාගේ අත් බෑගයට. එහෙම නැත්නම් හෑන්ඩ් ලැගේජ් එකට විතරයි. ලංකාවෙන් පිට වෙන්න කලින් ඊශ්‍රායලයේදී වැඩ කරන රෝමින් සිම් එකක් හරි එහෙ ගොඩ බැස්ස ගමන් ඇක්ටිව් කරගන්න පුළුවන් සිම් එකක් ගැන හොයලා බලන්න. එතකොට ගිය ගමන්ම ගෙදරට කෝල් එකක් දීලා විස්තර කියන්න පුළුවන්. ඔයාගේ වැදගත් ඩොකියුමන්ට්ස් වල සොෆ්ට් කොපීස් පෙන් ඩ්‍රයිව් එකකට දාලා ළඟ තියාගන්නත් අමතක කරන්න එපා. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අවසාන වශයෙන් ගොඩක් අයට අමතක වෙන්න නමුත් ඉතාමත් ප්‍රයෝජනවත් වන පුංචි දේවල් කිහිපයක් තියෙනවා. ඔයා ඇස් කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තව අමතර කණ්ණාඩියක් අරන් යන්න අමතක කරන්න එපා. මොකද එහෙදි එකක් කැඩුනොත් අලුත් එකක් ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ෆෝන් එකේ ඡායාරූප තිබුණත් පවුලේ අයගේ print කරපු ලස්සන පින්තූරයක් ඔයා ඉන්න කාමරයේ මේසය උඩින් තියාගන්න එක ඔයාගේ පාළුව කාන්සිය මකන්න ලොකු උදව්වක් වේවි.
ඒ වගේම ඔයා කුඩා සටහන් පොතක් පෑනකුත් අතේ තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ලේඛන, ඇඳුම් පැළඳුම්, ඖෂධ, කෑමබීම, මූල්‍ය කටයුතු, ඒ වගේම තමයි විද්‍යුත් උපකරණ සහ අනිකුත් අත්‍යවශ්‍ය දේවල් කියන මේ කොටස් 7ම ඔයාගේ පැකින් ලිස්ට් එකට ඇතුළත් කරගන්න අමතක කරන්න එපා. ඊශ්‍රායල් රැකියා අවස්ථාව කියන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ලැක්බුණු ලොකු අවස්ථාවක්. ඉතින් ඒ ගමන සාර්ථක කරගන්න මේ නිවැරදි සූදානම තමයි ප්‍රධානම දේ. ඔයාලා අතරින් දැනටමත් ඊශ්‍රායලයේ ඉන්න අය ඉන්නවනම් මට මගහැරුණු සහ අලුතින් යන කෙනෙකුට වැදගත් වෙන වෙනත් දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක අලුතින් යන අයට ලොකු උදව්වක් වේවි. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊශ්‍රායලයට යන ඔයාලා හැමෝගෙම ගමන සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබ ගමනක්.